ආයුබෝවන් ඔන්න අදත් ලස්සන අන්දරේගේ කතාවක් අරගෙන මම ආවා. අද කතන්දරේ තමයි පුංචි අන්දරේ තරුණ වෙනතුරු. ඔන්න එහෙනම් කතාව අහගන්නකෝ. අන්දරේ පුංචි කාලෙත් වැඩිහිටියන්ව අමාරුවේ දමන්නට එක විදිහේ දේවල් කරා. වැඩිහිටියන්ට විහිළු කරන්නට යාම නම් හොඳ වැඩක් නෙමෙයි. ඒ නිසාම දෝ අන්දරේ පරාජය වී ගෙදර කතාවක් තමයි මේ. ගමේ උදවිය කොණ්ඩ රැවුල කපන්න කඩමණ්ඩියට යනවා. ඉතින් කඩමණ්ඩියේ ඉන්න කරණවෑමියා කියන්නේ කවුද පුතේ? කරණවෑමියා කියන්නේ කොණ්ඩේ රැවුල කපන එක්කෙනා. අපි අද සැලොන් එකේ ඉන්නේ. අන්න එයා. කවුරුත් දන්නා අඳුරන බොහෝම විනෝදයට කැමති කෙනෙක් තමයි මේ කරණවෑමියා. දවසක් අන්දරේ දැකලා බොහෝම කරුණාවෙන් hina වුණා. කොහොමද අන්දරේ කොණ්ඩේ කපා ගන්නද? අපොයි නැහැ. මගේ රැවුල කපා ගන්නයි ආවේ. අන්දරේ කණ්ණාඩියේ ඉස්සරහ තිබ්බ පුටුවේ වාඩි වෙලා කිව්වා. කරණවෑමියා ඕනකමින් අන්දරේගේ මූණ දිහා බැලුවා. අවුරුදු 10-12 කොල්ලෙකුගේ මොන රැවුලක්ද? කරණවෑමියා දැනගත්තා දැන් අන්දරේ හදන්නේ තමාව රවට්ටන්න තමයි කියලා. ඉතින් එයා කිව්වා හා බොහොම හොඳයි. අපි කපමුකෝ රැවුල කියලා. ඊට පස්සේ මේ කරණවෑමියා අන්දරේගේ මූණ පුරාම සබන් ගෑවා. හොඳට පෙන ගොඩක් මූණ පුරා ගාලා හරියට නත්තල් සියගේ රැවුල වගේ. කරණවෑමියා එයාගේ වැඩපළ කරනවා. ඔන්න එනේන අයගේ කොණ්ඩ රැවුල කපනවා, ආපහු එයාලා යවනවා. ඔන්න ඔහොම. සබන් ආපු අන්දරේ දිහාව බලන්නෙවත් නැහැ. අන්දරේ බලාගෙන හිටියා දැන් පැය 2ක් විතර. එකම විදිහට පුටුවේ වාඩි වෙලා ඉඳලා කොන්දත් රිදෙනවා. කරණවෑමියා දබල් කෑම කාලා ආපහු ආවා ඔන්න. අන්දරේට බඩගිනිත් එක්ක. බලාගෙන ඉඳලා ඔන්න අන්දරේ කතා කරා. ඇයි මාමේ ඔයා මගේ රැවුල කපන්නේ නැද්ද? දැන් කොච්චර වෙලාද සබන් ගාලා? මම ඉතින් ගොඩක් වෙලා බලාගෙන ඉන්නවනේ කියලා කිව්වා. අනේ පුංචි අන්දරේ කේන්ති නොගෙන ඉන්නකෝ. ඔයාගේ රැවුල තාම ඇවිත් නැහනේ. ආවහම මං ඉක්මනට කපන්නම් කියලා මෙයා කිව්වා. එහෙම කීවම කරණවෑමියා තවත් වැඩක් කරන්න පටන් ගත්තා. අද නම් පරදින්න තමා වෙන්නේ කියලා හිතපු අන්දරේ හිමීට පුටුවෙන් නැගිට්ටා. වටපිට බලලා දුවන්න ගත්තා. කරණවෑමියා කට කොණින් hina වුණා. ඇලට දුවලා ගිය අන්දරේ මුහුණ හොදගෙන ගෙදර ගියා. එදා නම් ඔන්න අන්දරේට වැඩ වැරදුනා. හැමදාම අන්දරේ අනිත් අය රවට්ටනවනේ, විහිළු කරනවනේ. එදා නම් පුංචි අන්දරේට වැඩ වැරදුනා නේද?